අද අපි කතා කරන්න යන්නේ දකුණු ඇමරිකා මහද්වීපයේ තියෙන තෙල් සම්පත් වලින් ඉතාමත් ප්‍රසිද්ධ රටක් ගැනයි. ඒ තමයි වෙනිසියුලාව. දකුණු ඇමරිකාවේ උතුරු දිග තියෙන රටක් විදියට මේ රටට කොලොම්බියාව, බ්‍රසීලය, ගයානා වගේ රටවල් සීමා වෙලා තියෙනවා. උතුරෙන් නම් කැරිබියන් මුහුදට මුහුණලා තියෙනවා. රටේ ජනගහනය ලක්ෂ 300කට වඩා අධිකයි. බොහෝ දෙනා කතා කරන භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. වෙනිසියුලාව කියන්නේ ස්වභාවික අලංකාරයෙන් ඉතාමත් සමෘද්ධි රටක්. කන්දු, වනාන්තර, වෙරළ තීර සියල්ලම එකට දකින්න පුළුවන් රටක්. වෙනිසියුලාව ලෝකයේ වැඩිම තෙල් සම්පත් තියෙන රටවල් අතුරින් එකක්. තෙල් ආදායම මත රටේ ආර්ථිකය දිගු කාලයක් රඳා පැතුණා. නමුත් පසුගිය වසර කිහිපය තුළ ආර්ථික ගැටලු බරපතල ලෙස ඇති වුණා. මේ හේතුවෙන් අධික මිල වැඩිවීම, රැකියා ගැටලු, මුදල් අගේ අඩුවීම වැනි ගැටලු නිසා වෙනිසියුලාවේ ජනතාව බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා. ඉතින් ස්වභාවික සම්පත් වලින් පොහසත් නමුත් අභියෝගවලට මුහුණ දෙන රටක් ලෙස වෙනිසියුලාව ලෝකයේ විශේෂ තැනක් ගන්න රටක්.